ආයුබෝවන් cook and taste මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට මම පොඩි මාළු රසට බදින හැටි කියලා දෙන්නම්. එතකොට මම මෙතන මාළු ටිකක් අරගෙන තියෙනවා. මේ සාලෙව මාළු. අපි මේ සාලෙව මාළු ටික හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන තියෙනවා. මේ සාලෙව හුරුල්ලෝ පැන්නෝ ඕනම මාළුවක් මේකට ගන්න පුළුවන්. දැන් අපි මේ මාළු ටිකට ඉස්සෙල්ලම මෙන්න මේවා දාමු. ලුණු කුඩු, කහ කුඩු, සුදු ලුණු පොඩ්ඩක් අඹරලා තියෙනවා. මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, කඩල පිටි ටිකක්, බේකින් පවුඩර් තේ හැඳි කාලක් වගේ පොඩි ප්‍රමාණයක් අපිට මාළු ටිකට කහ කුඩු ටිකක් දානවා. කහ කුඩු තේ හැඳි භාගයක් විතර. ඊළඟට සුදු ලුණු, මිරිස් කුඩු තේ හැඳක් විතර, ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර. ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ලුණු ඇති වෙන දාගන්න, නැත්නම් මාළු වල රස ගන්න බැරි. ඊට පස්සේ කඩල පිටි ටිකට බේකින් සෝඩා චුට්ටක් වෙන්න දාගත්තා. හැඳි කාලයටත් අඩුවේ ප්‍රමාණය. දාලා අපි මේකත් මේ මාළු එකටම කවලම් කරලා මේ මාළු එකටම දාගමු. හැඳි 3ක් විතර දාන්න. වතුරත් හැඳි 2ක් 3ක් දාලා හොඳින් මිශ්‍ර කරන්න. හැම මාළු එකකෙම තැවරෙන විදියට හොඳින් මිශ්‍ර කරන්න. විදියට හැම මාළුවටම තැරවරෙන විදියට හොඳින් ගාගෙන විනාඩි 10ක් පමණ වහලා තියන්න. දෙහි යුෂ ටිකක් දාලා හොඳින් අනාගමු. තෙල් ටිකක් ලිපේ තියලා රත් වෙනකොට අපි මේ මාළු දෙන්නෙක් වගේ දාමු. දාලා හිමීට මද ගින්දරේ බඳින්න. පොඩි මාළු එලා කන්න කැමති නැති අයට මේ විදිහට රසවත්, ඒ වගේම ළමයි උනත් කැමති මෙහෙම කන්න. මේක ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඉදිරියේදී මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් cook and taste මගේ channel එකට like මේ වීඩියෝ එකට like කරන්න, share කරන්න, subscribe කරන්න, bell icon එක click කරන්න. වාජනයකට දාන්න. මේ බැදලා තියෙන හොඳට ඇතුලේ.